ගන්නවා. සම්මිරයි අලියත් එක්ක ෆොටෝ ගන්නවා. ඔය මං කිව්වේ ඔය වගේ වැඩක් තමයි කරන්නේ. කටත් ඇරලා යන්නේ. අනිත් පැත්ත වැටෙනවා. අම්මෝ පැටිය පේන්නවත් නැහැ නේ. පැටිය මැද අර අනිත් පැත්ත හරව තියෙන ඉන්නර බන්නක. අම්මෝ ආසනෙන් තමයි පැටියට අන්තරක් කරනාට. අම්මට වැඩි ඔතන අනෙක් ඉන්න පවුලේ කට්ටිය තමයි ආරක්ෂා කරන්නේ පැටිය. දැන් මෙතන රංචුවේ මේ පිරිසට ඉන්නවනේ. ඔය ඒක මේ යුවි කකුල පහලට ගන්න පරම්පරාවක් කියන්නේ නෙවෙයි. එයි ඔය වෙන රංචුව කලියෙක් තමයි ඇවිල්ලා ඉන්නේ. දැන් ඔය මද කිපෙන කාට එහෙම එනවා එකතු වෙනවා. ඔව්. ඒ රංචුවට එන්න දෙන්නේ නැහැ. ඒ කාලේ ඇවිල්ලා ඉඳලා යනවා. ඔව්. රංචුවල නායකයෙක්පත් වෙන්නේ අර වයසකම ඇති නිසා. ආ. හැලි වඳුරන්නේ. ඔන්න ෆොටෝස් ගන්නවා. ඉන්න පොඩ්ඩක් මේ ගැලරි එකේ ස්පේස් වැඩි වෙලා. ඒ වුණාට අර පරණ ෆොටෝ යවන්න අදගත්තේ එකක්වත් යවන්න එපා. ඔයා වීඩියෝ කරානේ ඒකයි. කොහෙන්ද මම අයින් කරලා දෙන්නේ? ඉන්න රංචුවක්කෝවේදී පොඩි තුන හතර තමයි නේද අයි? ඈ? රංචුවක් කිව්වම මේ මහා ගොඩ 20ක් 30ක් නැහැ. නෑ මෙහෙ සාමාන්‍ය එක රංචුව අලි 50 60 ඉන්න රංචුත් තියෙනවා. දැන් මේ දවස්වල පොඩ්ඩක් අලි අඩුයි. එහෙමද? අර මේ ගම් වතුර මහ වැහි වලින් පස්සේ අලු නැත්තම් සාමාන්‍ය වස් කරන අලි 150ක් බලන්න පුළුවන්. පුළුවන් නේද? එක රංචුවේ අලි 80 විතර ඉන්න රංචු ඉන්නවා. එච්චරත් ඉන්නවනේ. මෙහෙ බංගලෝ එකක් බුක් කරලා ඇතුලේ නතර වෙන්න ඕනේ. එතකොට සාමාන්‍ය දිවියෙක් කළා එකම බලා ගන්න පුළුවන් අගෝස්තු කාලේ. අගෝස්තු කාලේ. මෙහෙ බංගලෝ 3ක් තියෙනවා. කැම්ප් සයිට් 7ක් තියෙනවා. මේ බුක් කරලා ඇවිල්ලා දවස් දෙකේ තුන ඉන්න මේකේ ඉලහර දුටුගම යුද්ධ කාලේ මේ තියෙන යුද කරා පිටිය කියලා. ඊට පස්සේ මාලිගා එහෙම තියෙනවා. මේ ඒ වගේ බලන් දෙකින් දවස් දෙකක්වත් බුක් කරලා ඉන්නවා. ඉලාර දුරවර මොකද මේ? එයාගේ ඒගොල්ලෝ සේනාව සංවිධානය කරලා තියෙනවා. මේ පිටේනේ තියෙනවා. වස්කබුවේ. නෑ ඉතර පිටේ තියෙනවා.